මිග්‍රේන් ඇටැක් එකක් එන්න කලින් අපේ ඇඟෙන් දෙන සිග්නල් මොනවද ડોක්ටර්? එකක් තමයි දිගින් දිගටම ඈනුම් යන්න ගන්නවා සමහරක් අයට. එහෙමත් නැත්නම් සමහරක් අයට කන්සන්ට්‍රේටඩ් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ එක දෙයකට හිත යොමු කරගෙන ඉන්න බැරි වෙනවා. එතකොට අපිට දැනෙන සෙන්සර්, ඒ කියන්නේ ලයිට් එළිය, එතනින් ගියාම සද්දේ, සුවඳ, රස මේවා අධිකව දැනෙන්න ගන්නවා. ඔන්න ඔය වගේවා විශේෂයෙන්ම නියුරොලොජිකල් සිම්ප්ටම්ස් විදිහට අපිට දැනෙන්න ගන්නවා. ඊට අමතරව මේ මිනිස්යාගේ බිහේවියර් එයාට ඉරිටබල්. ඒ කියන්නේ කතා කරන සද්ද අහගෙන ඉන්න බෑ. ගොඩක් වෙලාවට ඇක්ටිවිටි එයා කරන මොකක් හරි ක්‍රියාකාරකමක් කරගෙන හිටියනම් එයාගේ ඇක්ටිව්නස් එක අඩු වෙනවා. එතකොට එයා ડિප්‍රෙෂන් කියලා කියන්නේ ડિප්‍රෙෂන් වෙනවා කියන එක නෙවෙයි. එයා නිකන් මලානික වගේ ගතියක් එනවා. ගොඩක් වෙලාවට පේෂන්ට්ස්ට කන්ස්ටිපේෂන් එහෙම නැත්නම් টয়ලට් යාමේ අපහසුතාවයක් එනවා. නැත්නම් නවුසියා ගතිය. ඒ කියන්නේ වමනේ යන්න එනවා වගේ දැනෙන්න ගන්නවා. සමහරක් අයට loss of appetite. ඒ කියන්නේ එයාලට ආහාර රුචිය ගොඩක් වෙලාවට අඩු වෙනවා. අපි අපේ GIT සිම්ප්ටම් එක ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතියත් එක්ක ඔන්න වගේ සිම්ප්ටම්ස් එයාලට සමහරක් වෙලාවට දැනෙන්න පුළුවන්. අපේ මස්කියුලර් ස්කෙලටල් සිස්ටම් එක ගත්තොත් එහෙම නැත්නම් මසල්ස් වල තියෙන වෙනස්කම් ගත්තොත් එහෙම එයාගේ මේ නෙක් පේන් එක නැත්නම් නෙක් ස්ටිෆ්නස් එකක් එනවා. ෂෝල්ඩර් පේන් එක නැත්නම් ෂෝල්ඩර් ස්ටිෆ්නස් එකක් එන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලෝ ජෙනරලයිස්. ඒ කියන්නේ මුළු ඇඟම නිකන් තලල දාලා වගේ කියන්නේ ඒ කියන්නේ තෙහෙට්ටු ගතිය දැනෙනවා ඒගොල්ලොන්ට. අපේ ඇඟේ ස්වයංව පාලනය වෙන ක්‍රියාවලින් ගත්තොත් එහෙම යූරිනේෂන් කියන්නේ මුත්‍රාපර නිතර එන්න පුළුවන් සමහරක් අයට. ඒ වගේම තමයි මේ අධික ලෙස තිබහ එන්න පුළුවන් ඒගොල්ලොන්ට. මෙන්න මේ වගේ කාරණා මිග්‍රේන් හැදෙන කලින් දැනෙනවා. විශේෂයෙන්ම ඔය අපිට පාලනය කරගන්න නොහැකි අනිච්චානුගත ක්‍රියා කියලා කියනවට. ඒ අනිච්චානුගත ක්‍රියාවලින් ඕක වෙන්න පුළුවන්. සමහරක් අයට නිින්ද වැඩිපුර යන ගතියක් තියෙන්න පුළුවන්. සමහරක් අයට නිින්ද අඩුවෙන් යන ගතියක් වෙන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිදිමත නැති වුණා. ගොඩක් අයට ඈනුම් යන ගතියක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ සිම්ප්ටම්ස් තමයි මිග්‍රේන් වලට හැදෙන්න එන්න කියලා ඔයාට දැනෙන ලක්ෂණ විදිහට තියෙන්නේ.